ගම්බාර දෙවිඳුනි ගුණයෙන් බැබලෙන ආලෝකය ඔබයි බැතිසිතින් වඳින සැමට සැනසුම දෙන පිහිට ඔබයි දුක දුරු කර සිත් තුල බලාපොරොත්තුවේ මල් පිපෙන්න යහපතේ මගට අප සැම යන ආශිර්වාදය ඔබයි. සුබ දවසක් ඉතින් යාළුවනේ. අදත් ලස්සන වීඩියෝ එකකින් මම ඔයාලගේ අභිස්සට ඇවිත් ඉන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපි කවුරුත් දන්න මිනවන්ගොඩ වෑගොව්ව ගම්මානයේ පුරන් වූ වෙල්යායක් මැද පිහිටි ස්වභාවික ගල් තලාවක් මත ඉදී වූ අද වන විට දිනකට 10 සංඛ්‍යාත බැතිමතුන්ගේ ආකර්ෂණය දිනාගත් මිනවන්ගොඩ වෑගොව්ව ගලේ දේවාලයේ හාස්කම් පිළිබඳවයි. ජනප්‍රවාදයට අනුව අතීතයේ මෙම ප්‍රදේශයේ පාලනය කළ ප්‍රාදේශීය නායකයෙකු මෙම ගල්තලාවේ සිය බලකොටුවක් හෝ දේව වන්දනා බිමක් ලෙස භාවිතා කරලා තියෙනවා. තවද කුඹුරු යායකට මැදිව කමතක වැඳුම් පිදුම් කළ ස්ථානයක් වශයෙන්ද ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. වෑගොව්ව ගලේ දේවාලයේ ඇති සුවිශේෂීම සහ අසිරිමත්ම ලක්ෂණය තමයි මෙහි දේව පූජාවන් ලැබීමට වෙනම කපුවරයෙකු නොමැතිවීම. දේවාලයේ සියලු කටයුතු ප්‍රදේශයේ සිදුහත් සමිතිය මගින් තමයි සිදුවන්නේ. බැතිමතුන්ට තමන්ගේම දෑතින් පූජාවට්ටි දේවාලයට පූජා කරලා තමන්ටම කන්නලව් කර ගැනීම පූර්ණ නිදහස ලබා දීලා තියෙනවා. කපුවන්ගේ මැදිහත් වීමකින් තොරව ඍජුවම දෙවියන් වැඳීමට හැකි නිසාම මෙහි ආධ්‍යාත්මික ශාන්තිය ඉතාමත් ඉහළයි. ඉතින් ඔයාලා දන්නවද වෑගොව්ව ගලේ දේවාලය කියන්නෙම හාස්කම් වලින් පිරුණු පුණ්‍ය භූමියක්. මේ පුදබිමට පය තබන ඕනෑම අයෙකුට දැනෙන පොදු හැඟීමක් තමයි මේ පුදබිමට පය තැබුවොත් තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන බව. ඉතින් මේ අපි ඇවිල්ලා තියෙන සෙනසුරාදා කියන කෙම්මුර දවසක. ඉතින් ඔයාලටම පේනවනේ මේ පුදබිමට පය තබන්නේ හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න. මෙච්චර දහස් ගණන් සෙනගක් කොහෙද වෙනත් තැනක. ඉතින් මෙච්චර සෙනගක් ගලේ දේවාලයට එන්නෙම හාස්කම් වලින් පිරුණු පුණ්‍ය භූමියක් නිසාමයි. ඉතින් යාළුවනේ ගලේ දේවාලයට පය තබන මොහොතේම හිතට දැනෙන්නේ මහත් වූ ශාන්තිය. හිතට දැනෙන හැඟීම කෙතරම්ද කියලා කියන්න බෑ. ඔයාලා දන්නවද? ගොඩාරියක් මිනිස්සු විවාහක ජයග්‍රහණ, රැකියා ප්‍රශ්න, විවාහ බාධා සහ ලෙඩ රෝග සුව කර ගැනීම සඳහා මෙහි පැමිණ බාරහාර වෙනවා. බැතිමතුන්ගේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවන බව තමයි ඔවුන් විශ්වාස කරන්නේ. ඉතින් මමත් ඒ විදිහටම විශ්වාස කරනවා. ගලේ දේවාලය කියන්නෙම හාස්කම් වලින් පිරුණු පුණ්‍ය භූමියක් කියලා කියන්නම පුළුවන්. විශේෂයෙන්ම සෙනසුරාදා බදාදා කියන කෙම්මුර දින දවස් දෙකේ දිවයිනෙන් නන්දෙසින් දහස් සංඛ්‍යාත ජනතාවක් මෙහි පැමිණෙනවා. ඉතින් වන්දනා කරන්න එන ඔයාලා අනිවාර්යයෙන්ම දේවාල භූමියට ඇතුළු වීමට පෙර පිරිසිදුව සුදු වස්ත්‍රයකින් සැරසිලා එනවා නම් වඩාත්ම හොඳයි. ඒ වගේම දේවාල භූමිය තුල පොලිතින් හෝ ප්ලාස්ටික් භාවිතයත් සම්පූර්ණයෙන්ම තහනම්. ඉතින් මේ හාස්කම් පිරුණු පුණ්‍ය භූමියට ඔයාලත්